ළමයි කොහමද ඔයාලට? ඔන්න දැන් අපි ඉන්නේ අපේ ලොක්කයියාගේ වගා කොටුවේ. ඉතින් ඔන්න මම ගොඩ දවසකට පස්සේ ලොක්කයියත් එක්ක වීඩියෝ එකක් අරන් ආව. ලොක්කයියා මොකද වෙන්නේ? වීඩියෝ එකක් කරන්න යන්නේ. ඔන්න අද වතුර මල් ඇරලා තියෙනවා. මේ ඇරලා තියෙන වෙලාවේ තමයි ගන්න ආවේ. දැන් එහෙනම් අපි පෙන්නන්න මොනවද මේ දවස්වල ලොක්කයියාගේ වගාවේ තියෙන්නේ? වැටකොළු තියෙනවා, තක්කාලි, බුසිතා, මෑකරල්, සේර. ඔයගොල්ලන්ට මම පෙන්නුවා බුසිතා පැල කරනකොට. දැන් මේ වෙනකොට වැල් චුට්ටක් ඇවිල්ලා තියෙනවා. වැල් නැහැ කිව්වටනේ. වැල් ගිහිල්ලා තියෙනවා. මේ වැල් කඩන්න ඕනේ. එහෙනම් අපි පෙන්නන්න දැනට ලොක්කයියාගේ වගාවේ මොනවද මේ වෙනකොට හැදිලා තියෙන්නේ කියලා. එහෙනම් වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා නේද? ඔව්. එහෙනම් රැඳිලා ඉන්න අපි පෙන්නන්න මොනවද තියෙන්නේ කියලා. මේ ලොක්කයියා දැන් කඩනවා මෑකරල් වල මෙන්න මේ දාලු. අර බුසිතාව කියලා මම ඔයගොල්ලන්ට පෙන්නුවා. බුසිතාව ගෙනල්ලා මේ වැල් යන්නේ නැහැ කිව්වට මේකේ වැල් යනවා. ඔව් ඔන්න ඔය විදිහට වැලේ තියෙන දල්ල කඩලා අයින් කරන්න. මේක කඩලා අයින් කරන්න. ඒක තමයි මේ දැන් මේ තියෙන මල්. මේ මල් දෙන්න වෙතල් කඩන්න ඕනේ. මේවා මේගොල්ලන්ට පේන මල් ඇවිල්ලා මේක කල්ල විසිකරනවා. ඔන්න ළමයි වතුර මල් ඇරලා තියෙන්නේ ඔයගොල්ලන්ට පේනවා. ඉතින් මේ මල් තනියම හයි කරනකොට මම ඔයගොල්ලන්ට කිව්වා මේ අපිම හයි කරගත්තේ. ඉතින් හරි ලස්සනට වතුර ටික ඔන්න ඔය විදිහට මල් හයි කරගෙන තියෙනවා. ගෙදරින් තමයි අපි වතුර ගන්නෙ. හරිම ලස්සනට විහිදෙනවා. ඉතින් මේ දැනට මෙන්න මේ දිගටම හදලා තියෙන මොනවද ලොක්කයි අපිට කියන්න? ඔය තියෙන්නේ රතු මෑ. ඔයගොල්ලන්ට පේනවා දැනට වැටකුළු කරල් හැදිලා තියෙනවා. හරි ලස්සනට ගොඩාක් තියෙනවා. ඇත්තටම ළමයි මේ අපේ අප්පච්චි මෙන්න මේ දිගටම හදලා තියෙන වැටකුළු. නැවත හදන්න ඇට ගන්න තමයි මේ පැහිච්ච කරල්. හංගලා තියෙන්නේ කලයි කියලා. හංගලා. හංගලා තියෙන්නේ කලනේ. අලුත් අවුරුද්දට අපේ අප්පච්චි මොනවද අප්පච්චි මේ ඔයා හදලා තියෙන කෙසෙල් జాතිය? අපිට අවුරුද්දට ගන්න පුළුවන් නේ? අවුරුද්දට ගන්න මේක හදලා දෙන්න. තව එතකොට මේ වැටෙනවා. ඒක වෙසක් පොසොන් දිහට ගන්න පුළුවන්. පුළුවන් නේ? මේක නම් මට අවුරුද්දට ගන්න පුළුවන් ඔය කියලා හිතනවා. ඒ වගේම ඔයගොල්ලන්ට පේනවා. ඉතින් අපේ මහන්සිය මෙන්න ළමයි හොඳටම වී පැහිලා තියෙන්නේ. ඉතින් අවුවත් එක්ක දැන් ඔන්න තව දවස් 3-4කින් ඔයගොල්ලන්ට කොහමද? භූතයා දාලා කපල පිටින් කි. භූතයාගෙන් අපි භූතයාගෙන් කපල පහක් පස්සෙන් නතර මම දින්නේ මන් තියාගෙන පස්සෙන්ට මේ කපන්න මන් තියාගෙන. ඔව් මේ සහ අපේ තම පළවෙනි කුඹුර මුළු යායටම තියෙන. ඉතින් අපි සුබ මොහොතින් භූතයා දාලා කපන්න බලාපොරොත්තු වෙනවා. මේ පත අලුත් භූතයක් අලුත් මැෂින් එකක් අපි පහළවට දාන්න බලාගෙන ඉන්නවා. පළවෙනි විදියට නේද අප්පච්චි? අපි බලමු අස්සන්න මේ පාර අපේ මහන්සිය කොහොම වෙයිද කියලා. මං හිතනවා හොඳට වපුරලා තියෙනවානේ. හොඳට වපුරලා මේ පාර හොඳට ගොයන් හැදිලා තියෙනවා. ඉතින් මේ ඔය විදියට තමයි මේ දවස්වල ඉතින් තියෙනවා. මේ ඔයගොල්ලන්ට මම තවත් වැටකුළු කරලා පෙන්නන. හරි ලස්සනට මේ. ඇත්තටම මාර ලස්සන මෙන්න මේ දිගටම හදලා තියෙන්නේ වැටකුළු. මේ වෙද්දි මේ වැටකුළු ඕඩර්ස් ඇවිල්ලා තියෙනවා නේද අප්පච්චි? සෑහෙන ඕඩර්ස් ඇවිල්ලා තියෙනවා. ඉතින් වැටකුළු ගන්න මේ කාලේ අපේ සිංහල වැටකුළු කියන එකනේ. ඔව් මේ තියෙන සිංහල වැටකුළු. ඉතින් දැන් එනවා නැහි වැටකුළු වගේ මේ මැලේසියන් වගේ මේ සිංහල අපේ අපල කාලේ තිබ්බ පාරන මොඩල් එකේ වැටකුළු මේ. වගාවේ තත්ත්වය ලොක්කයියාගේ මගේ බුලත් වගාවේ එහෙම යනවා. ඇත්තටම ගොඩක් කාර්යබහුලයි මේ දවස්වල. ගොයන් කපන්න තියෙනවා ඉස්සරහට අපි වීඩියෝ අරන් එන්න නේද අප්පච්චි? හැමෝම අපිත් එක්ක ආදරේ රැඳී ඉන්න කියලා මතක් කරනවා හැමෝටම ආදරේ. ඔයාලා මොනවද කියන්න තියනවද? ඔක්කොටම ආදරේ. හරි ආදරේ බුදුසරණයි පරිස්සමින් ඉන්න.